ඔයාලට ගෙනාවේ එළවලු සුප් හදන ලේසිම රෙසිපි එකක්. මේ සුප් එක හදාගන්නකොට ඔයාලට බ්ලෙන්ඩර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි බලමු මොනවද ඕනි කරන්න කියලා. පොඩියට කපාගත්ත කැරට්, හීනියට කපාගත්ත කරපිංච, සුදු ලුණු අරගෙන හොඳට තලලා, පොඩියට කපාගත්ත වට්ටක්කා, පොඩියට කපාගත්ත අල, හීනියට කපාගත්ත ගෝවා. භාජනයකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ අපි අර සුදු ලුණු ටිකයි කරපිංච ටිකයි තෙල් එකේ හොඳට බැද ගන්න ඕනි. ඊට පස්සේ මම හීනියට කපාගත්ත ගෝවා ටික මේකට එකතු කර ගන්නවා. ඊට පස්සේ පොඩියට කපාගත්ත අල ටික, පොඩියට කපාගත්ත වට්ටක්ක ටිකත් මම එකතු කර ගන්නවා. ඊට පස්සේ කැරට් ටික මේ ටික හොඳට කලවම් කරගන්න. විනාඩි 3ක් විතර මම කලවම් කරගත්තට පස්සේ වතුර ටිකක් එකතු කරගන්න. වතුර නම් ඔයාට අවශ්‍ය ප්‍රමාණයට තමයි එකතු කරගන්න ඕනේ. වතුර ටිකක් වැඩිපුර එකතු කරගන්න. ඊට පස්සේ මම 3-5 තේ හැන්දක් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ගම්මිරිස් කුඩු මම මේකට එකතු කරගන්නවා. රස අනුව ලුණුත් මම එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ එළවලු ටික හොඳට තැම්බෙන්න දෙන්න. එළවලු ටික තැම්බීගෙන ඉඳි මම නූඩල්ස් ටිකක් එකතු කරගන්නවා. මං හදාගත්ත සුප් එකේ වතුර ගතිය මදි. ඒ නිසා මට සිද්ධ වුණා උණු වතුර ටිකක් ආයේ සුප් එක ලිපේ තියෙද්දි එකතු කරගන්න. අද අපි මේක බ්ලෙන්ඩ් කරන්නේ නැති නිසා අපිට පුළුවන් සුප් එකේ තියෙන අල ටික හැන්දෙන්ම පොඩි කරගන්න.